right එහෙනම් අපි පටන් ගමුනේ. හ්ම්. හරි අපි ගිය සතියේ කතා කරා. හරි මේ ගිය සතියේ කතා කරා නම්බරින් සිස්ටම් පාඩමේ ගිය සතියේ නෙමෙයි කලින් සතියේ. ගිය සතියේ පොයේනේ පන්ති කරන්න බැරි වුණා. ගිය සතියේ කලින් සතියේ අපි කතා කරා නම්බරින් සිස්ටම් පාඩම ගැන. ඒකේ 10 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයට ගේන්නයි දෙකේ පාදයේ සංඛ්‍යා 10 පාදයට ගේන්නයි කතා කරා. එහෙමද? ඊට පස්සේ අපි දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරා. මට මතක් කරලා දෙන්න. දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද අපි? දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද ළමයි? දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද? මට චුට්ටක් මෙසේජ් එකක් දාන්න. මේ සතියේ නතර කරපු තැන පොඩ්ඩක් හොයා ගන්න ඕනේ. දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද? නෑනේ. එකතු කිරීම කරේත් නැද්ද? දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම කරේත් නැද්ද? නෑනේ. හරි. මාතෘකාව දාගන්නකො පුතේ දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම කියලා. මාතෘකාව දාමු. දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම. හරි. දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම රයිට්. හොඳයි. මේ පොඩි ගම කොන ළමයි ඔයගලන්ගේ. හරි. මම දැන් ක්ලාස් එක පටන් අරගෙන අද දෙවෙනි දවසනේ. මේ එතකොට මේ මාසෙම මේ ඔයගලන්ට දැන් දෙවෙනි දවස. ඉතින් මේ මාසෙම මම කොහොමද ඔයගලන්ට ක්ලාස් එක ෆ්‍රී යන්නේ. හරිද? මේ ඉතින් මට කරන පුංචි උදව්වක් විදිහට හරිද? හැමෝම දැන් ගොඩක් ළමයි නෑනේ මෙතන. හැමෝම හරිද? මොකද මම ඔන්ලයින් ක්ලාස් කරලා මම නතර කරා. මොකද හේතුව මට ඒකට ඇත්තටම මගේ ඉගෙන ගන්න කටයුතුත් එක්ක වෙලාවක් තිබ්බ නැති නිසා. මම ෆිසිකල් ක්ලාස් කරන නිසා ඔන්ලයින් ක්ලාස් එක කරන්න වෙලාවක් හදාගන්න බැරි වුණා මගේ ස්ටඩි කටයුතුත් එක්ක. ඉතින් ආයෙ පාරක් දැන් මේ නතර කරලා පටන් ගත්තේ මේ ලොකු වැඩක් ඉස්සරහට කරගෙන යන්න. එතකොට මේ ඔයාලට දාපු ක්ලාස් එකට ජොයින් වෙන්න දාපු ලින්ක් එක පුළුවන් නම් මෙන්න මෙහෙම IT ක්ලාස් එකක් තියෙනවා. කියන්නේ නම්බරින් සිස්ටම් වැඩම කරන්නේ කට්ටිය ජොයින් වෙන්න කියලා. පොඩි ස්ටේටස් එකක් දාන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු උදව්වක් මට කරන පුංචි ස්ටේටස් එකක් දාලා ඉමු එහෙනම් කට්ටිය මම පාඩම පටන් ගන්න යන්නේ. හරිද? මට කරන පුංචි උදව්වක් විදියට පොඩි ස්ටේටස් එකක් දාන්න පාඩම පටන් ගන්න මේ නම්බරින් සිස්ටම් පාඩම පටන් ගන්න යන්නේ. අද දෙවෙනි දවසේ හරි මොකක් හරි කියලා නැත්නම් නිකම්ම හරි කමන්නේ නැහැ ලින්ක් එක ටච් එකයි දාන්නේ. තියෙන්නේ ස්ටේටස් එකක් දාලා දෙන්න. මට කරන ලොකු උදව්වක් ඒක ඕගොල්ලෝ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මම හිතනවා මට ඒ උදව්ව හැමෝම කරලා දෙයි කියලා. හරි. එහෙනම් අපි වැඩේට යමු. හරි. ඔන්න දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම. මම ඔයගලන්ට කියලා දෙන්නම් මෙහෙම. හරිද? අයි තේරෙන්නම කියලා දෙනවා ළමයි. හරිද? ආය ඔයාට වෙන කොහෙන්වත් මේක ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ලොවෙත් තේරෙන්නම කියලා දෙනවා. හරි. දැන් ඔන්න දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරන්න යන්නේ. ළමයි මේ ඔයගොල්ලෝ 10 පාදයේ සංඛ්‍යා එකතු කරන්නේ කොහොමද? 57ට 6ක් එකතු කරලා දෙන්නකෝ මට. 10 පාදේ නිකන් සාමාන්‍ය එකතු කිරීම. බලමු. 7යි 6යි කීයද? 13යි නේ. 7යි 6යි 13යි. 13 ලියන්නේ කොහොමද ළමයි? 13. 13 ලියන්නේ කොහොමද? 1යි 3යි. කොහොමනේ 13 ලියන්නේ? ඔයගොල්ලෝ අර ගණන් වල ඉගෙන ගන්නේ නේද? 13න් 3ක් මෙතෙන්ට දානවා ඉතුරු එක එහා පැත්තට ගෙනියනවා. එහෙමනේ. එහෙම එකක් අවශ්‍ය නැහැ ළමයි. 13 මෙහෙම ලියන්නේ. 1යි 3යි. මේ 13 ලිව්වේ. 3ක් මෙතෙන්ට දාලා ඉතුරු එක එහා පැත්තට ගෙනියනවා කියලා හිතන්න දෙයක් නැහැ. 7යි 6යි 13යිනේ. 13 කියන්නේ 1යි 3. ඊට පස්සේ 6යි 1යි 6යි. කොහොමනේ? ආයෙ පාරක් බලමුද? හරි ඔන්න 95ට එකතු කරන්න තියෙනවා 79ක්. බලමු ඔන්න හරිද? 5යි 7යි කීයද? 14යි. 14 කියන්නේ 1යි 4ට. ඒකයි කතාව. 4ක් මෙතන දානවා ඉතුරු එක එහා පැත්තට ගෙනියනවා ඒව නෑ. 14 1යි 4. ඊට පස්සේ මෙතන 9 1යි 10යි
10 7යි 17යි 17 කියන්නේ 1.7. පොඩි කේස් එකක් තියෙනවා. ඔන්න ඔය තර්කය ඔන්න ඔය දැනුම සුප්පත් තියාගෙන ඉන්න ඕම ඔළුවේ දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම කියලා දෙනකම්. හරිද? ඔන්න දැන් අපි යනවා දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම සාකච්ඡා කරන්න. ළමයි සංඛ්‍යා දෙක එකතු කරන එක 10 පාදයෙන් කරන්න. සංඛ්‍යා දෙක එකතු කරන එක 10 පාදයෙන් කරන්න. උත්තරේ ලියන එක දෙකේ පාදයෙන් ලියන්න. සංඛ්‍යා දෙක එකතු කරමුද අපි? 1යි 1යි කීයද? 2යි නේ. 1යි 1යි 2යි. දෙකේ පාදෙන් දෙක ලියන්නේ කොහොමද? ගිය සතියේ කතා කරේ චක්කරෙන් ටක් ගාලා මතක් කරගන්න. 1යි 1යි 2යි. දෙකේ පාදෙන් දෙක ලියන්නේ කොහොමද? 1යි බිංදුවයි කියලා. එහෙනම් 1යි 1යි එකතු කරපුවාම 2යි. 2 කියන්නේ 1යි බිංදුවට. හරිනේ දැන් ඔන්න බලන්න. 1යි 1යි 2යි. 2 කියන්නේ 1යි බිංදුවට. 1යි 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 කියන්නේ 3යි. 3 කියන්නේ කීයද ළමයි? 1යි 1ට නේ. 2යි 1යි තමයි 3 වෙන්නේ. එහෙනම් 1යි 1. 1යි 1යි එකතු කරන්න 2යි නේද? 2 කියන්නේ 1යි බිංදුවට. 1යි 1යි කීයද? 2යි. 2 කියන්නේ 1යි බිංදුවට. 1යි 1යි 2යි නේ ආයෙම. 2 කියන්නේ 1යි බිංදුවට. ආයෙ 2යි. 2 කියන්නේ 1යි බිංදුවට. මට කියන්නකෝ තේරුණාද කියලා. තේරුණාද? තේරුනේ නැත්නම් තව ගණන් හද. තේරුණාද කියලා කියන්න. තේරුණාද? මෙසේජ් එකක් දාන්න හැමෝගෙම මෙසේජ් එකක් ඕනේ. තේරුණාද? හරි. තේරුණාද? ඔව් නියමයි. තේරුණානේ? රයිට්. සුපිරි. තව ගානක් හදමු අපි. හරි. තව ගානක් හදමු. තව ගානක් හදමු. උස්සන්න අවුල්ද ඒක? හරිද? තව ගානක් බලමු. දෙවෙනි ගාන. ඔන්න මේක හොඳට බලාගන්න. පිට සාමාන්‍යයෙන් ඉන්නේ ස්ථාන දෙකක් එකතු කරන ඒවා. හැබැයි ස්ථාන දෙකකට වඩා ඒවා හදන්නත් පුළුවන් ඕගොල්ලන්ට. හරිද? මේ වගේ එකක් ආවොත් එහෙම. තව එක ස්ථානයක් දාමුද? කොච්චර කොච්චරවත් කමක් නෑ ළමයි. හරිද? කොච්චර ස්ථාන තිබ්බත් කමක් නෑ. උන් බලන්න. හරියට ගන්න හරියට ගන්න. මේ හරියට ගන්න ගණන් පුළුවන් කරගන්න නෑ ගණන්. හරියට ගන්න මේක ඔලුවට දාගන්න. එකේ හතරක් එකතු කරාම කීයද ළමයි? 1යි 2යි 3යි 4යි. එකේ හතරක් එකතු කරපුවාම කීයද? 4යි. 4 ලියන්නේ කොහොමද දෙකේ පාදේ? 4 ලියන්නේ 1යි බිංදුවයි බිංදුවයි කියලා. එහෙනම් මෙන්න 1යි බිංදුවයි බිංදුව. ඔන්න දැක්කන් කොච්චරයි? ඕක හදාගන්න බැරි වෙන්න විදියක් නෑ කාටවත්. කොච්චරයි? මේ 1යි 2යි 3යි 4යි. 4 කියන්නේ කොහොමද? 1යි බිංදුවයි බිංදුව. 4 දෙකේ පාදේට හරවන්න. 4 දෙකේ පාදේට හරවුවාම 1යි බිංදුවයි බිංදුව. දැන් මේ පේලිය එකතු කරන්න 1යි 1යි 2යි. 2 කියන්නේ 1යි බිංදුවට. බිනුත් හදලා ගත්තනේ අපි ඒක. මෙතන එකතු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 කියන්නේ 4යි 2යි 6යි බිංදුව. එහෙනම් මේ බිංදුව නේද ළමයි මෙතෙන්ට දාන්නේ. එහෙම හරි හිතන්න. මේක ගෙනියනවා එහා පැත්තේ ස්ථානෙට. මේක ගෙනියනවා ඊටත් එහා පැත්තේ ස්ථානෙට මේ 1යි 1යි බිංදුව දෙන්නේ. දැන් මේ පේලිය එකතු කරමු අපි. 1යි 2යි 3යි. 3 කියන්නේ 1යි 1ට. මේ පේලිය එකතු කරන්න 1යි 2යි 3යි 4යි. 4 කියන්නේ ආයේ 1.3ට නේ. එහෙනම් 1යි බිංදුවයි බිංදුව දැක්කනේ. 0යි 1 නැත්තම් කොහොම හරි කමක් නෑ. හරිද? මෙතන අමතර තව අපිට ස්ථානයක් ගන්න උනා නේ. ගානටත් වඩා එහාට ඉස්සරහට ස්ථානයක් ගන්න උනා. මෙතන බලමු. 1යි 2යි 3යි 4යි. 4 කියන්නේ ආයේ 1යි බිංදුවයි බිංදුවනේ. එහෙනම් තව ස්ථානයක් ඉදිරියට ගන්න උනා. 1යි බිංදුවයි බිංදුව. නැත්තම් අනිත් පැත්තට හිතන්න. මෙන්න මේ බිංදුව තමයි මෙතෙන්ට දැම්මේ. මේ බිංදුව දානවා ඊළඟ ස්ථානයට. මේක දානවා ඊළඟ ස්ථානයට. ඔන්න කොහොම හරි කමන්නේ හිතන්න පටලව ගන්න නැතුව. ඊට පස්සේ මෙතන බිංදුවයි 1යි කීයද? 1යි. මෙතන එක කොහොමම ලියනවා. කොච්චරයි. දැන් බලන්න තේරුණාද කියලා. දැන් නම් තේරෙන්න ඕන. බලන්න. තේරුණාද කියලා බලන්න. හරිද? දැන් තේරුණාද? හරි. කුෂාන් කොහොමද කියන්නකෝ දැන් තේරුණාද? තාම අවුල්ද? හරිද? කොහොමද වැඩේ? හරි. අපි ගණන් ටිකක් හදලා බලමුද? තේරුණාද? මෙසේජ් එකක් දාන්න මට මම ගණන් ටිකක් දෙන්නම් තනියෙන් හදමු අපි. තේරුණානේ රයිට් නියමයි සුපිරි. එහෙනම් මේ අපි ගණන් ටිකක් හදමු. මගේ ළමයින්ට කවදාවත් IT බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් හැමෝටම පුළුවන් වෙනවා. ඒක නිසා බය වෙන්න එපා. මං කියලා දෙනවා අනිවාර්යෙන් ඔයගලන්ට බැරි වෙන ඕන දෙයක්. අපි ගණන් ටිකක් දාලා දාමු එහෙනම්. රයිට්. හරි. ගණන් ටිකක් හදලා දාමු. හොඳයි. හදමු. මේ එක්සැම්පල් දෙකක් තනියම හදාගන්න මේ දෙන ගණන් ටිකක් තනියම හදන්න ඕන. එක්සැම්පල් දෙක තනියම හදන්න ඕන ළමයි ඈ. ඉක්මන් කරමු ළමයි.
හොඳයි. මට උදව්ව කරාද? මං අර කිව්ව උදව්ව කරාද මට? හරි. උදව්ව කරාද? හරි. මොනවද ගණන් ටික? ඔයගොල්ලන්ගේ යාළුවෝ ඇති ළමයි හරිද? ගණන් ටික හදමු ටක් ගාලා. සමෝදා මෙසේජ් එකක් දාලා තිනවා යාළුවෙක් එනවා කියලා. යාළුවට ලින්ක් එක යවුවද? යවුවා. හරි. යාළුවා ඉන්නවද ඇවිල්ලා? යාළුවා ඉන්නවද? ඉමාෂාද යාළුවා? ඉමාෂාද යාළුවා? ඉමාෂාද? ඔව් හරි. thank you. හොඳයි. කලිනුත් මේ මම නිතරම ඔන්ලයින් ක්ලාස් එකක් කරා. දැන් ගිය පාර 11 වසරේ ළමයින්ගෙන් තමයි නතර කරේ. ඒ කියන්නේ මේ පාර විභාග ලියුව ළමයින්ගෙන් ගණන් ටික හදන ගමන් අහගන්න. මේ බෝඩ් එකකිනුත් අයින් වෙලා ඉන්නේ ගණන් ටික ඔයගොල්ලන්ට බලා ගන්න ඕනේ. මේ මේව කරා ඒකෙත් ළමයි ඇත්තටම මේ 15ක් විතර වගේ හිටියා. ඒ කියන්නේ මොනාවත් පෝස්ට් එකක්වත් ෂෙයා කරලා නෙමෙයි. ළමයි 15ක් වගේ හිටියා ක්ලාස් එකේ මේ මම වැඩි ඒ කියන්නේ පන්තියේ කෙරෙද්ද මගේ අතින් මග ඇරුණා. මොකද හේතුව මේ මගේ වැඩත් එක්ක ඇත්තටම කරගන්න බැරි වුණා. ඒත් මම සිලබස් එක කවර් කරා. හරිද? දැන් මට එහෙම ලොකුවට මහ ලොකු වැඩක් නැහැ. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ මේ කටයුතු දැන් මට නැහැ. ඒ නිසා දැන් එහෙම වෙන්නේ නැහැ. මේ මග ඇරුණාට මම වැඩ ටික කරලා දුන්නේ ඒගොල්ලන්ට. අනිවාර්යෙන් ඒ ළමයි 15 දෙනාටම ඒ එන්නේ. හරිද? අනිවාර්යෙන් ඒ 15ක් එන්නේ. රිසල්ට් ආවට පස්සේ මම කියන්නම්. ඔයගොල්ලන්ට මගේ ස්ටේටස් එහෙම පේනවා නම් දැන් මේ ළඟදි රිසල්ට් ආපු A level batch එකේ ළමයින්ගේ රිසල්ට් කොහොමද කියලා දන්නවා ඇති. හරිද? එතකොට දිස්ත්‍රික්ක ප්‍රතිඵල සහ දිවයිනේ ප්‍රතිඵල ඒ ඔක්කොම කියනවා A level නෑ O level නෙමෙයි A level. තා මේ අපි කොහොම හරි මේ වැඩේ කොට දාගමු. ඔයගොල්ලෝ කාටවත් IT අමාරු වෙන්නේ, එපා වෙන්නේ, එහෙම මුකුත් වෙන්නේ නැහැ. වැඩේ කරගමු. මම මැච් එක ගහලා දෙන්නම් බය වෙන්න එපා කිසිම දෙයක. හරි. ගණන් ටික හදමු ටක් ගාලා. විමාසත් දාගෙන ඉන්නවස කියලා රයිට් නේම. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට ටින් ගාලා අහන්න ඕනේ. හරි. ටින් ගාලා අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් හරි. හදමු. ළමයි ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්න පොත තියෙනවා මේ ඒක ඕගොල්ලන්ට ගන්න ඕනේ මම ඒ ඔක්කොම ඉස්සර ගෲප් එකට දාන්නම්. පොතක් තියෙනවා මේ ඒක මේ මාසේ ගත්තා නම් හොඳයි කියලා හිතුණා මට. මොකද එන මාසේ තව පොතක් තියෙනවනේ. පොත් දෙකක් එක මාසෙක කරගන්න අමාරුයිනේ. ඒක නිසා මම ඒක විස්තර දාන්නම් ගෲප් එකට. හරිද? ප්‍රශ්න පොතක් කියන්නේ දැන් වාර විභාග එනවනේ. වාර විභාගයට අපි සූදානම් වෙන්න එපා. තව මාස දෙකක් විතර තියෙන වාර විභාගෙට. ඒක නිසා මේ ප්‍රශ්න ටිකක් කරගන්න ඕන අපි. ඒ නිසා ඒකට මේ මාසේ ප්‍රශ්න පොතක් තියෙනවා, එන මාසෙත් ප්‍රශ්න පොතක් තියෙනවා. හරිද? ඒ දෙක කරලා පේපර්ස් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් කරන්න ඕන වාර විභාගයට කලින්. ඉවරද නම් ගණන් ටික මේ හෑන්ඩ් රයිස් කරන්න. ගණන් ටික හදලා ඉවරෙච්ච ගමන් හෑන්ඩ් රයිස් කරන්න අත උස්සන්න. හරි? ටිකක් ඉක්මන් කරමු ළමයි. දැන් කීවෙනිද ගානද යන්නේ කට්ටිය? මෙසේජ් එකක් දාන්න දැන් කීවෙනි ගානද යන්නේ කට්ටිය? හරි. නියමයි. හදලා ඉවර කට්ටියක් ඉන්නවා නේ. දැන් සුපිරි. මාත් එහෙනම් හදන්න පටන් ගන්නම්. හදාගෙන යන කට්ටිය හදාගෙන යන්න. මම උත්තර ටික දාන්නම්. ඔයගොල්ලෝ උත්තරෙන් බලලා ලියා ගන්න එපා. හදාගෙන යන්න.
හරිද බලන්න කොහොමද ආවේ? හරිද මගේ ගණන් ටික? ඔයගලන්ටත් කොහොමද ආවේ? බලන්න හරිද කියලා. හරිද ගණන් ටික? ඔයගලන්ටත් කොහොමද ආවේ? හරිද? ෂේප්ද? බලන්න. ටක් ගාලා මෙසේජ් එකක් දාන්න ඊළඟ අඩු කිරීමට යන්න ඊළඟ ටක් ගාලා ඉක්මන් කරමු. හරි. ඉක්මන් කරමු අද මේ පාඩමේ ගොඩක් ඉස්සරහට යන්න ඕන අපි ඒකයි. හරිද? හරිනේ? හරි බලාගත්තනේ? හරි රයිට් නියමයි. එහෙනම් ඔන්න ඉස්සරහට යනවා. හරිනේ? මට වැරදුනොත් ඒත් කියන්න. මටත් වරදින්න පුළුවන් ඈ. මම එහෙන ඩයල් යන්නේ නෙමෙයි. මටත් වරදින්න පුළුවන්. මට වැරදුනොත් ඒත් කියන්න. එහෙනම් ඉස්සරහට යමු. මාතෘකාව දාගෙන ටක් ගාලා දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීම. දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීම. උෂාන් කොල්ලෝ හරි නේද? මේ ටික හරිනේ ගොඩ දාගත්තා නේද? මාතෘකාව දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීම. දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීම. දෙකේ පාදයේ සංඛ්‍යා අඩු කිරීම. හරි අඩු කිරීම. එහෙනම් අඩු කරමු අපි. උෂාන් ගණන් ටික හදාගත්තේ නේද? මට රිප්ලයි එකක් දෙන්නේ නැහැ. හදාගත්තද? හරිද? මොන අඩු කිරීමක් කරන්න යන්නේ එහෙනම්? බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඔන්න දෙකෙන් තියෙන්නේ රයිට්. අඩු කරන්න තියෙන්නේ. අඩු කිරීමක් බලමු අපි. හරි. හදාගත්තනේ රයිට් නියමයි. 10 පාදයෙන් හිතන්න උත්තරේ ලියදී දෙකේ පාදයෙන් ලියන්න. මෙන්න කතාව. එකෙන් බිඳුවක් අඩු කරන්න පුළුවන්ද ළමයි? එකෙන් බිඳුවක් අඩු කරන්න පුළුවන්ද? බෑනේ. බෑ. මං මේ බෑ නෙමෙයි පුළුවන් ඒ සුදු වැරදුනා. මේ බලන්න කතාව හරි වැරදුනා. එකෙන් බිඳුවක්. මංගාව එකක් තියෙනවා. කවුරුත් ඒක ඉල්ලන්නේ නැහැ මගෙන්. මං කියලා එකක් තියෙනවා කවුරුත් ඒක මගෙන් ඉල්ලන්නේ නැහැ. එහෙනම් මංගාව ඒක හැමම තියෙනවා. එකෙන් බිඳුවක් අඩු කරපුවාම එකයි. බිඳුවෙන් එකක් පුළුවන්ද? බිඳුවෙන් එකක් කියන්නේ මංගාව නැහැ. එකෙක් එකක් ඉල්ලනවා. නැත්තම් දෙන්න විදිහක් නැහැනේ. එහෙනම් මොකද කරන්නේ? එහා පැත්තේ එකා ගාවට එනවා. එහා පැත්තේ එකා ගාවට ගිහිල්ලා ඌගේ එක ගලවන් එනවා. ඌගේ එක ගලවන් ඇවිල්ලා ලිහලා බලපුවාම ඇතුලේ කීයක් තියෙනවද? ඇතුලේ දෙකක් තියෙනවා. හරිද? ඌගේ එක ගලවන් ඇවිල්ලා ලිහලා බලපුවාම තමයි ඇතුලේ දෙකක් තියෙනවා. දැන් දෙකෙන් එකක් අඩු කරාම කීයද? 1යි. දැන් මුගේ එක ගලවලා ගත්ත නිසා මූ ගාව නෑ දැන්. බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් පුතා බිඳුවයි. එකෙන් එකක් මං ගාව එකක් තියෙනවා ඌ ඇවිල්ලා එකෙක් ඇවිල්ලා එක ගලවගෙන එනවා නම් එකෙන් එකක් ගියාම බිඳුවයි. බිඳුවෙන් එකක් පුළුවන්ද? බෑ. එහා පැත්තේ එකා ගාවට යනවා. උගේ එක ගලවලා ලිහලා බලපුවාම ඇතුලේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දෙකෙන් එකක් එකයි. දැන් මුගේ කරලා ගත්ත එතන මුකුත් නැහැ. ඕන්නම් බිඳුවයි කියලා දාන්න. තේරෙන්නේ කියලා දෙන්නද? හරි. ඔන්න දෙවෙනි ගාන ඈ. ඔන්න හරියට බලා ගන්න ළමයි ඈ. ඒ කොහොමද මේ දෙකක් උනේ ළමයි? අර ඒ ගලවලා බලපුවාම දෙකක් උනායි මොකක්ද අනේ කිව්වේ? තේරුණාද ඒක? ගලවලා බැලුවාම දෙකක් තියෙනවා එහෙම කිව්වනේ මං තේරුණාද ඒක? තේරුණාද ඒක? අර දිහා පැත්තේ කාගේ ගලවගෙන එනවා උගේ ගැලුවාම දෙකක් තියෙනවා. මේ බලන්න වැඩි. ඔන්න එකෙන් බිඳුවක් අඩු කරපුවාම එකයි. බිඳුවෙන් එකක් බෑ. එහා පැත්තෙන් එකක් ගන්නවා. පුතා එහා පැත්තෙන් එකක් ගද්දී එනවා කීයක්ද? දෙකක් එනවා. ඇයි ඒ දෙකක් වෙලා එන්නේ? දෙකේ පාදයේ ඔයගලන්ට මතකද ඝන කරාමුවක් තියෙන්ද ගිය සතියේ? දෙකේ පාදයේ තියෙන්නේ නොතිස්සම දැන් මෙතනින් මෙතෙන්ට එකක් අරන් ආවොත් ඒ එන්නේ හතරක්නේ. හතරක් කියන ළමයි දෙක වගේ දෙගුණයක්. ඒකයි දෙකක් වෙන්නේ. හරිද? හිතන්නකෝ මෙතනින් ගේනවා කියලා මෙතෙන්ට එකක්. ඒ ගේන්නේ 8ක්නේ. මෙතන තියෙන්නේ 8 ඒවා. හතර ස්ථානයට 8 එකක් ගේන්නේ. එහෙනම් ළමයි 4 ඒවා දෙකක් තමයි ඒ ගේන්නේ. තේරුණාද? ඒකයි දෙකක් වෙන්නේ. උණු දන්නේ නැහනේ ඔක ගණන් ඉගෙන ගත්තට දන්නේ නැහැ ඔය සීන් එක මොකක්ද කියලා. 10 පාදයේ අඩු කිරීමකදී මොකද වෙන්නේ? එහා පැත්තෙන් ගේදී කීයක් කියලා දෙන්නේ? මෙතනින්නේ එහා පැත්තේ එකක් ගේදී කීයක් කියලා දෙන්නේ? 10 පාදයේ එකදී. මෙහෙම පොඩ්ඩක් මම ඈතින් ඈත ලියන්න. මෙහෙම නේද? මෙන්න මෙතනින් මෙතෙන්ට එකක් ගෙනාවොත් කීයක් වෙලා දෙන්නේ? 10ක් වෙලා එන්නේ. පොඩි කාලේ අපි ඕක නිකන් ඔහේ ලියනවා නේද? එහා පැත්තෙන් එකක් ගෙනවා ඒකෙන්නේ 10ක් වෙලා කියලා. ආපු විදිය දන්නේ නැහැනේ ගොඩක් වෙලාවට නේ ඔයගොල්ලෝ. එන්නේ ළමයි ඒ 10ක් එන්නේ මේ හේතුව නිසා. 100 ඒවා ගේන්නේ එකක් එහා පැත්තට මේ 10 ස්ථානයට ගේනවා නම් ගේන්නේ 100 ඒවා. 100 ඒවා එකක් ගෙනාවා කියන්නේ 10 වගේ 10 ඒවා වගේ 10 ගුණයක් ඒ ගේන්නේ. තේරුණාද? ඔන්න ඕක තමයි සීන් එක. තේරුණානේ? ඔන්න ඔය කතාව තමයි මේ වැඩේ. තේරුණානේ? හරි. කොටු වැටෙනවා. කොටු වැටෙනවා කියන්නේ පුතා.
වැටෙනවා කියන්නේ මොකද්ද? මට තේරුන්නේ නෑනේ. ඒ කියන්නේ කොටු වැටෙනවා කියන්නේ මේ ඩිස්ප්ලේ එකේද? දැන් හරි නේද? එහෙනම් ඔයාගේ සිග්නල් අවුලක්ද වෙන්නද ඉතින් එහෙනම්. අනිත් ළමයිට ගැටලුවක් නෑනේ ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවා නේද? හරි. මෙසේජ් එකක් දාන්න මොකද අවුලක් ගියොත් දාන්න මෙසේජ් එකක් හරි. රයිට්. එහෙනම් දැන් ඔන්න දෙකක් කියන එක තේරුණානේ. හරිද? දෙකක් එනවා අනිවාර්යෙන්ම. නෝ තමයි දෙකක්. මේ හේතුව තමයි මම මේ දැන් මෙතන පැහැදිලි කරේ. ඔන්න දැන් එකෙන් නේද? එකෙන් බිඳුවක් කර කරපුවාම එකයි. බිඳුවෙන් එකක් බෑ එහා පැත්තේ එකක් ගෙනවා එන්නේ එක දෙකක් වෙලා දෙකෙන් එකක් එකයි. දැන් මෙතන තියෙන්නේ බිඳුව. එයි මේක ගත්තානේ. එහෙනම් බිඳුවෙන් එකක් බෑ එහා පැත්තෙන් එකක් ගේනවා. එහා පැත්තේ උටත් එහා පැත්තට යනවා. ඔන්න වැඩේ. මෙතනින් එකක් ගේනවා මෙතෙන්ට දෙකයි. ඒ දෙකෙන් එකක් එහා පැත්තට ගෙනියනවා. එතකොට මෙතන දෙකයි. ඔන්න දැන් දෙකෙන් එකක් එකයි. දැන් මෙතන තියෙන්නේ දෙකක් නෙමෙයි. මේ දෙකෙන් එකක් එහා පැත්තට ගෙනිච්චනේ. එහෙනම් මෙතන තියෙන්නේ එකයි. එකෙන් එකක් බිඳුවයි. දැන් මෙතන තියෙන්නේ බිඳුවයි. මොකද එහා පැත්තට ගෙනිච්චනේ. එහෙනම් එහා පැත්තෙන් එකක් ගන්න වෙනවා. ගත්තාම දෙකයි. දෙකෙන් එකක් එකයි. මේක ගත්ත නිසා මෙතන බිඳුවයි දැන්. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ එහා පැත්තෙන් එකක් ගේන්න ඕන. ඒක දෙකක් එනවා. දෙකෙන් එකක් අඩු කරනවා. මේක දැන් නෑනේ. ඕන්න ඔතෙන්ට බිඳුව දාගන්න. ඔන්න ඔය විදිහට. හරිද? තේරුණාද? අපි ගානක් හදලා බලමුද? ඕගොල්ලන්ට තනියෙන් ගානක් දීලා බලන්නද වැඩේ සෙට් වුණාද කියලා? මෙසේජ් එකක් දාන්න මම ගානක් ලියනවා බෝඩ් එකේ. ඒක මම මෙසේජ් එකක් දාන්න තේරුණාද සෙට් වුණාද මොකද උනේ කියලා. හරි. ඌත් විශේෂ දෙයක් කරන්න නැහැ. එහා පැත්තෙන් එකක් ගන්න එද්දි ඒක දෙකක් වෙලා එන්නේ. ඒක තමයි විශේෂම දේ. හරිද? තේරුණානේ? හදමු එහෙනම්. හදමු. හදමු. මම ගණන් ටිකක් දෙන්නම් එහෙනම් ඔන්න හදමු. දැන් ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ගණිතයේත් යම් යම් අලුත් දේවල් මෙතනදී මම කියලා දෙනවා ඔයගොල්ලන්ට. හරියට ඉගෙන ගත්ත නැති දේවල්. හරි නිකන් යාන්ත්‍රිකව ගණන් හදන්න තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. හරි. උට ගණන් වල තියෙන ළමයි රටාව. හරි ලස්සන සබ්ජෙක්ට් එකක් ගණන් කියලා කියන්නේ. තේරුම් නැත්නම් මෙසේජ් එකක් දාන්න මට මම තව ගානක් කියලා දෙන්නම්. මේ ගණන් දෙක පුතා තනියම ලියාගන්න මේ තනියම හදාගන්න නිකන් උත්තර ටික ලියාගන්න එපා. මේ උඩින් යන ඒවා දාලා ඒක ඔක්කොම තනියම හදන්න. තනියම තේරුම් ගන්න ගණන් දෙකක් කියලා දුන්න මම දැන් ඔන්නාට මේ ගණන් දෙකත් එක්ක මේක තනියම හදන්න. මේකත් තනියම හදන්න. මේකත් තනියම හදන්න. හරි තනියම හදන්න ගණන් ටික ඔක්කොම. හදලා ඉවරලා මෙසේජ් එකක් දාන්න. හදලා ඉවරලා මෙසේජ් එකක් දාන්න.
ඉවරයි. නියමයි. හරි. අනිත් කට්ටිය ටක් ගාලා හදන්න. ඉවරලා හෑන්ඩ් රයිස් කරන්න. එතකොට මට ගණන් ටික හදලා දාන්න පුළුවන්. හරිනේ? රයිට් නියමයි. හදමු එහෙනම් අපි. සුපිරිනේ. හදමු. එකෙන් එකක් බිඳුවයි. බිඳුවෙන් එකක් බෑ. එහා පැත්තේ එකක් ගන්න වෙන දෙකක් කළා. දෙකෙන් එකක් එකයි. එහෙනම් ඔහොම ගේන්න වෙනවා. එකයි. එකෙන් එකක් බිඳුවයි. මෙතන දැන් බිඳුවයිනේ. එකෙන් එකක් බිඳුවයි. ගන්නවා දෙකයි දෙකෙන් එකක් එකයි. එකයි. එහා පැත්තෙන් ගන්නවා. එකයි දෙකෙන් එකක් එකයි. ගන්නවා දෙකයි දෙකෙන් එකක් එකයි. වයි. එකයි දෙකයි. එකක් විතරයි බිඳුවයි බිඳුවයි. ඔහොම බලන්න මට ප්‍රථම පොඩ්ඩක් කියන්න ටක් ගාලා. දෙකයි දෙකෙන් එකක් එකයි එකයි බිඳුවයි එකයි එකයි පාදේ අනිවාර්යෙන් තියෙන්න ඕන. දෙකෙන් එකක් එකයි එකෙන් එකක් බිඳුවයි එකයි ඔහොම. හරිද බලන්න? හරිද බලන්නකෝ ළමයි. හරිද? හරිනේ ඔක්කොම හරි. නියමයි. සුපිරි. හොඳයි එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යනවා. ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ මාතෘකාවට යනවා. අඩුපාඩු මොනවද තියෙනවා නම් ඒවත් හදාගන්න. කියන්න ළමයි මාතෘකාව. කියන්න ළමයි මාතෘකාව. තේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. තේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. මාතෘකාව ලියන්න. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරි. ළමයි අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරන්න අපි පොඩි ඝන කරාමුවක් ඇඳලා ඉමු නේ. මම මේ පැත්ත ගන්නම් ඒකට. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය දැන් මතකද අපි කතා කරන්නේ ගිය සතියේ සංඛ්‍යා පාද හැදෙන්නේ කොහොමද කියලා? අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ ළමයි මේ හරිද ප්‍රශ්න පිළිවෙල. තුන්වෙනි එකේ මුලට බිඳුව දැම්මත් කමක් නැහැ. දවුලක් නැහැ. කැමති නම් දාන්න. කියන්නේ ඉස්සරහින් තියෙන බිඳුව වලට වටිනාකමක් නැහැනේ. තිබ්බත් එක නැතත් එක. ඔය එහෙම ඕනත් නැහැ. අයින් කරලා දාන්නත් පුළුවන් ඈ. ඒක ළමයි මේ ඒ පාදයේ සංඛ්‍යා පද්ධතිය කිව්වයි මෙයාට ඉලක්කම් 8ක් තිබ්බ නිසා. මොනවාද මේ ඉලක්කම් 8 බිඳුවේ ඉඳන් 7 වෙනකන් නේ. ඒ පාදයේ තියෙන ඉලක්කම් 8 මොකද්ද? බිඳුවේ ඉඳන් 7 වෙනකන්. බිඳුවේ ඉඳන් 7 වෙනකන් තියෙන ඉලක්කම් 8 පාවිච්චි කරපු සංඛ්‍යා පද්ධතියකට තමයි අපි ඒ පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. ඒ පාදයේ තියෙන ස්ථානීය කියන්නේ මොන වගේද? ඒවත් හදාගන්න විදිහ මම ගිය සතියේම කියලා දුන්නා ඕගොල්ලන්ට. මොනවද ස්ථානීය කියන්නේ? එකන කරාමක් ඇඳලා කියලා දුන්නා. ඒක සංඛ්‍යා පද්ධතියකම පද්ධතියම පටන් ගන්න එක ස්ථානයේ. ඊට පස්සේ වැඩි වෙනවා පාදයට සමාන ගානකින්. 10 පාදයේ මොකද උනේ? 1 10 100 1000. 10න් 10 වැඩි උනේ පාදයට සමාන ගානකින්. දෙකේ පාදේ 1 2 4 8 දෙකෙන් දෙක වැඩි උනේ පාදයට සමාන ගානකින්. එහෙනම් 8 පාදයේ තින්නම තමයි. එකේ වටක් 8යි. 8 වටක් 64යි. 64 වටක් 512යි. උන්නෝම යන්නේ ළමයි. උන්නෝම යන්නේ. හරිද? තේරුණානේ? 10න් 8 වැඩි වෙන්නේ. තව එකක් ඉස්සරහට වුණනම් 512 වටක් බලන්න කීයද කියලා. හරි 512 වටක් බලන්න. කීයද දන්නේ බලන්න එතකොට එනවා මේ 4096ද කොහෙද මට මතක විදිහට එතකොට එනවා මේ ඊළඟ ස්ථානීයගේ. එහෙනම් කොච්චරයි කතාව? එහෙනම් අපි ලියාගමු වාක්‍යයක් දාගමු. මෙන්න මේ විදිහට. බිඳුවේ සිට 7 දක්වා පවතින වාක්‍යයක් දාගමු. බිඳුවේ සිට 7 දක්වා පවතින බිඳුවේ සිට 7 දක්වා පවතින බිඳුවේ සිට 7 දක්වා පවතින ඉලක්කම් 8ක් භාවිතා කරන ලද සංඛ්‍යා පද්ධතියක් ඉලක්කම් 8ක් භාවිතා කරන ලද සංඛ්‍යා පද්ධතියක්
ඉලක්කම් 8ක් භාවිතා කරන ලද සංඛ්‍යා පද්ධතියක්. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය හැඳින්වේ. අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ. හොඳයි. එහෙනම් මෙන්න තියෙනවා ආන්තර කරාමුවට උදාහරණයක් ගමු අපි. මම ගමු. ඔයාලා ඉක්මනට වැඩ කරන්න මට ඉක්මනට ඔයගලන්ට පාඩම් ටික ඉවර කරලා දෙන්න පුළුවන්. මම හිතන එකනේ තියෙන්නේ. ඒක නිසා හරි. මූල පාඩම් ටිකලත් මට ඔයාලට ටච් එකක් දෙන්න පුළුවන් වාර විභාගයට කලින්. ඊස්සේ වාර විභාගයට ද ලකුණකට යමු අපි. මුල පාඩම් දෙක කරේ නැද්ද සර් කියලා දාලා තිනවා. එහෙනම් මම දෙවෙනි වාරෙට තමයි කෙලින්ම ක්ලාස් එක පටන් ගත්තේ. මුල පාඩම් වල රෙකෝඩින් මං ගාව ඇති කලින් ක්ලාස් වලට කරපුවා. මේ මට චුට්ටක් බලා ගන්න බැරුණා තාම ටයිම් එකක් නැති වුණා මේ බලලා පොඩ්ඩක් ඕගන්න දෙන්නක් කරන්න. ඒ නැතත් මම මුල පාඩම් දෙකේ මේ නාද මුල පාඩම් දෙක ඕගලන්ට වාර විභාගයට යන්න කලින් කොහොම හරි මැච් එකක් ගහලා දෙන්න. කරලා දෙන්න. වීඩියෝ ටික හරි මම දෙන්න ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ අර පොතක් තියෙනවා ළමයි ඒක මේ මාසේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වුණා නම් හොඳයි. මම ඒකනේ විස්තර දාන්නම් කොහොම මම ඒක බලලා. හරිද? දැන් ඔයගොල්ලන්ට මම සති දෙකක් ක්ලාස් කරානේ. දෙවෙනි සතිය. ප්‍රශ්න පොතක් තියෙනවා. එතකොට මේ පොතෙන්ම මට ඔයගොල්ලන්ට මේ අදාළ කරුණු ටික පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ටියුට් අනම්ම නම් PDF එවන්නේ නැහැ. ටියුට් එක print කරලා තමයි ගෙදරට එවන්නේ. PDF එවන්නේ නැහැ. print out ගන්න කියලා හරියද? ඒතකොට ටියුට් එක මේ ගෙදරට එවනවා මම. ඒතර ඔයගොල්ලන්ට වෙනම ආයි print out ගන්න අමතර වේදමක් යන්නේ නැහැ. නැත්තම් ක්ලාස් ෆීස් උත් දීලා print out ගන්නත් යනවා රුපියල් 300ක් විතර ටියුට් එක. ඒකට ඇත්තටම ටිකක් අමාරුයිනේ අපහසුයි වැඩේ. ඒක නිසා ඔක්කොම ගෙදරට එවනවා. හරි. ඒක තමයි පොත ගෙදරට ගන්න පොත ගෙන්න ගන්න තමයි මේ කේස් එක මම ගෲප් එකේ දාන්න විස්තර ටික. මේක දාන්න ගෲප් එකේ විස්තර ටික දාන්න. එහෙනම් අපි මේ ගානට යමුනේ හරි නේද? ගණකරාමු හරිනේ? ගානකට යමුනේ. පාඩමට යමු නේද? එහෙනම් ගණකරාමු හරි නේද? හරි. එහෙනම් ඉතින් මේ අටේ පාදය ගැන ඉතින් තියරි එකක් කියලා ඉතින් උගන්වන්න තියෙන ඕක තමයි. බිංදුවේ ඉඳන් 7 දක්වා ඉලක්කම් ටික තියෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු පරිවර්තනය ලියන මාතෘකාව 10 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. 10 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. ලියන මාතෘකාව 10 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. 10 8ට. දැන් ඉක්මනට ගණන් ටික හදන්න ඕන ළමයි. දැන් අපි එකේ ඉන්නේ ඔයගොල්ලෝ ට්‍රැක් එකට වැටලා තියෙන්නේ. දැන් ඉතින් ගණන් ටික හදමු ටක් ගාලා. 10 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. හොඳයි. 10 පාදයේ සංඛ්‍යා 8 පාදයට හරවන්නේ කොහොමද? මෙන්න එක ගානක් කියලා දෙන්නම් එතනින් පස්සේ හදාගෙන යන්න පුළුවන් හැමෝටම. මම ගන්නවා 789. 10න් තියෙන්නේ හරවන්න ඕන 8 පාදයට. මොකද කරන්නේ ළමයි? හරිද? ඊයේ සතියේ අපි මොකද කරේ? 10 පාදයෙන් තියෙන එක්කෙනෙක් 2 පාදයට හරවන්න දුන්නාම මොකද කරේ? මේ දීලා තියෙන ඉලක්කම බෙදාගෙන ගියා කීයෙන්ද 2කින්. දැන් 10 පාදයෙන් දීලා තියෙන ඉලක්කම හරවන්න තියෙන්නේ කීයටද? 8 පාදයට. එහෙනම් ඔයාට මේ දීලා තියෙන ඉලක්කම ඔයා බෙදාගෙන යන්න කීයෙන්ද? 8න්. 8න් බෙදන්න ඉච්චරයි සරල කතාවන්නේ. 10 පාදයේ සංඛ්‍යාව 2ට හරවන්න තිබ්බහම 10 පාදයේ ඉලක්කම ඔයා 2කින් බෙදාගෙන ගියා නම් 10 පාදයේ සංඛ්‍යාවක් 8ට හරවන්න තිබ්බහම ඔයාට කරන්න තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යාව බෙදාගෙන යන්න කීයෙන්ද? 8න්. එහෙනම් අපි 8න් බෙදාගෙන යමු මේක. 8න් බෙදාගෙන යමු. රයිට්. එහෙනම් අපි 8න් බෙදමු මේක. ඔන්න 7 8න් බෙදන්න බෑනේ. 7 8න් බෙදන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? 7 8න් බෙදන්න බෑ. එහෙනම් 78ට 78 තමයි 8න් බෙදන්නේ. 78ට 8ේම තියෙනවා ළමයි 9ක් නේ. තවතාවක් 9 72යි. කීයක් ඉතුරුද? 72යි නේ තවතාවක් 9. කීයක් ඉතුරුද? 72යි. 73 74 75 76 77 78 6ක් ඉතුරුයි නේ. 6ක් ඉතුරුයි. දැන් බලන්න තියෙන්නේ 69. 8 වතාවක් 8 64යි. 5ක් ඉතුරුයි නේ. ඉතුරු එක ඉස්සරහින් ලියනවා. 8 වතාවක් 8 64යි. 69ටනේ බැලුවේ
64යි 65 60 60 68 69 පහක් ඉතුරු. දැන් බලන්න තියෙන්නේ 98ට. 9ට 8 ඒවා එකයි. 9ට තියෙනවනේ 8 ඒවා 98ට බලන්න ඕනේ නැහැ නිසා. 9ට 8 ඒවා එකයි. ඉතුරුයි එකයි. දැන් 18ට 8 ඒවා 18ට 8 ඒවා දෙකයි. 16යිනේ. එහෙනම් ඉතුරු කීයක්ද? 16යි. තව දෙකක් ඉතුරුයි නේ. 16යි ඉතුරුයි දෙකක්. 18ට නේ බැලුවේ. ඉතුරුයි දෙකක්. දැන් තියෙන්නේ 12 8ෙන් බෙදන්න. 12ට 8 ඒවා එකයි. ඉතුරුයි කීයක්ද? 4ක්. එහෙනම් පුතාලා 789 8 පාදයට හැරෙව්වාම එනවා 1425. ඉතරයි කරන්න තියෙන්නේ. ඉතරයි කරන්න තියෙන්නේ. 8ෙන් බෙදන්නයි තියෙන්නේ. හරි 8ෙන් බෙදන්නයි තියෙන්නේ. සෙට් වුණාද බලන්න. සෙට් වුණාද කියන්න ළමයි. මේක හරි ගියාද? සෙට් වුණාද? සෙට් වුණාද මේක? ගාන හදන විදිය තේරුණාද? ෂේප්ද මේක? ෂේප් නියමයි. හරි. එහෙනම් අපි ගණන් ටිකක් හදමුද? 8ෙන් බෙදන්නයි තියෙන්නේ. හරි. 8ෙන් බෙදන්නයි තියෙන්නේ. පුළුවන් නේද හැමෝටම අපි ගණන් ටිකක් හදලා දාමුද එහෙනම්? හරිද? ඔව් නියමයි. සුපිරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම තව ගානක් පැහැදිලි කරනවා හදලා දෙනවා. හරිද? ඔන්න දෙවෙනි ගාන. ඉක්මනට හදමු දැන් අපි ඈ. ඉක්මනට හදමු 8ෙන් බෙදන්න තියෙන. ටක් ගාලා. ශනික ටක් ගාලා ශනික හදමු. හරි. ඔන්න හදමු ගණන් ටික. අඩුපාඩුවක් ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා මගෙන් අහන්න මම කියලා දෙන්නම්. ඉක්මනට හදමු ගණන් ටික. ඉක්මනට හදමු.
හරි. ඉවරයි වගේද? ඉවරද කට්ටිය? කීවෙනි ගානද යන්නේ? හරිද? බලන්න මං ගණන් ටික හැදුවා ඉතින් මං වැඩි මේ කතා බහ කරන්නේ නැහැ ගණන් අතද්දි මොකද ඔයගොල්ලෝ හදනවා නම් ගණන් හදන කට්ටිය ඉන්නවා නම් තව ඩිස්ටර්බ්. හරිද ළමයි? ෂේප් හැදුවද ඉවරද? අටෙන් බෙදා ගන්නයි ඉතින් තියෙන්නේ. ඉවරයිද ළමයි? හරිද? මෙසේජ් එකක් දාන්න බලන්න. මොකදනේ හරිද ගණන් ටික? ෂේප්ද? හරිනේ? හරි කියලා දාලා තිනා. කට්ටියම හරිද? සමෝද හරිද ගණන් ටික? උසන් හරිනේ? කොහොම හරිනේ? රයිට් නියමයි. එහෙනම් මේක අනිත් පැත්ත ලියන්න. ඒ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරෙවි. ඒක ටක් ගාලා ගමු ඈ. ඒ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරෙවි. අටේ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරෙවි. අටේ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරෙවි. මේකෙන් ළමයි ඉතින් ගණන් 100ක් හදුවොත් ඉතින් ඔච්චර තමයි. ඒ ආයෙ ඉතින් බෙදන්න විතරයි තියෙන්නේ. විභාගයට යන ගාන ඉතින් හරියට බෙදා ගන්න. ක්‍රමය අමතක නොකර තියාගෙන යන්න. ඒකට තමයි ඉතින් අපි ප්‍රශ්න කරනවා කියලා කිව්වේ. ඒ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. ඔන්න මේකට එක ගානයි කියලා දෙන්න ඊට පස්සේ ඔයගොල්ලොන්ට ගණන් ටික හදන්න ඕන තනියම ඈ. ඔන්න එක ගානයි කියලා දෙන්න ඊට පස්සේ තනියෙන් හදන්න ඕන. එන්න පළවෙනි ගාන. මෙහෙම ගමුකෝ. 2425න් තියෙනවා හරවන්න ඕන කීයකද? 10. මේකෙදි කරන්න තියෙන ළමයි ස්ථානීය අගයෙන් අදාළ ඉලක්කම ගුණ කරන්නයි තියෙන්නේ. ස්ථානීය අගයෙන් අදාළ ඉලක්කම ගුණ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බලන්නකෝ වැඩේ මේ. මෙතන කීයේ ස්ථානයද මේ? ඔය තියෙන එක ස්ථානයනේ එක ඒවා කීයක් තියෙනවද? පහක් තියෙනවා. ඔන්න 5යි. මෙතන තියෙන්නේ ස්ථානය 8 ඒවා තියෙනවා දෙකක්. ඔන්න 16යි.
දැන් චක්‍රය ඕන දැන් නේද? ඝන කරාමු ඕන දැන් නේද මේ? මෙතන තියෙනවා කීයවද? වතාවක් 8 64යි. 64 ඒවා 4ක් උතන තියෙන්නේ කීයද? 4 වතාවක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි. 6යි 12යි 18යි 24යි 1යි 25යි 256ක්. මෙතන තියෙනවා 512 ඒවා දෙකක්. 512 ඒවා දෙකක්. එහෙනම් 1024යි 512 ඒවා දෙකක්. දැන් මේ ටික එකතු කරන්න පාට එනවා මේ ඉලක්කම 10 පාදේ. එකතු කරලා බලමු. 10යි 20යි 21කින් එක දානවා දෙකක් ඉතුරුයි. 5යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුව දානවා එකක් ඉතුරුයි. 1යි 1යි 3යි. 1301යි. තේරුණාද ළමයි තේරුණාද? තේරුණාද කියන්න කොහොමද? තේරුණාද? හරිද? මෙසේජ් එකක් දාමු. ටග් ගාලා මෙසේජ් එකක් දානවනේ තේරුණාද කියලා. තේරුණානේ? දැන් ගණන් ටිකක් හදමු අපි. කාට හරි තේරුම් නැත්නම් මට මෙසේජ් එකක් දාන්න සර් තව ගානක් හදමු අපි කියන. මට තව ගානක් කියලා දෙන්නවා. තේරුණා නම් දැන් ඕගලන්ට දෙනවා ගණන් ටික. හරි. කාට හරි තව තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න මම තව ගානක් කියලා දෙන්නම්. කියලා දෙන එකේ කිසි ගැටලුවක් නැහැ. මම කොහොමත් ඉතින් කියලා දෙන්නනේ ඕගලන්ට. තේරුණා නම් ඉතින් ආයි කියලා දෙන්න ඕනේ නෑනේ. ඒකයි මම මේ තේරුණාද කියලා අහලා ඕගලන්ට ගණන් ටිකක් දෙන්නේ. නැත්නම් එපා වෙනවලු මේ බලන් ඉන්න ගියාම. හරි. හා. ඔන්න හදමු. හරි. ෂන් තව ගානක් බලන්න ඕන කියලාද කියන්නේ? හරි. නෑසේ කියලා දාලා දෙනවා. ඒ කියන්නේ මේ තව ගානක් කියලා දෙන්න ඕනද කුෂාන්ට? මට තේරුන්නේ නෑ මේ නෑසේ කියලා දාලා තියෙනවා. ඒකයි මං අහන්නේ. පුතා තව ගානක් බලමුද අපි? හරි හදමු. අනිත් ළමයි ඔයගොල්ලන්ට තේරෙනවා නම් හදන්න. මායි කුෂානුයි තව ගානක් හදමු. හරි. ඔන්න. කුෂාන් මේ බලන්නකෝ. මෙතන තියෙන්නේ කීයේවද? එකේවා බිංදුවක් මෙතන තියෙන්නේ. කීයද? බිංදුවයි. මෙතන තියෙන්නේ අටේ පාදේ ඝන කරාමුව මේ. මේ අටේ පාදේ ඝන කරාමුවේ මේ ස්ථානය කියන්නේ මොනවාද? මේ තියෙන්නේ එක ස්ථානය. මෙතන තියෙන්නේ අස්ථානය. මෙතන තියෙන්නේ 64 ස්ථානය. මෙතන තියෙන්නේ 512 ඒවා. ඒ කියන්නේ 1 8 8 වටක් 64යි. 64 වට 512යි. ඉන් 8 වැඩි වෙවි යන්නේ අපි අර ඝන කරාමුවක් යන්නේ. අන්න ඒවා තමයි ස්ථානියාගයන් කියලා කියන්නේ. මෙතන තියෙන්නේ එකේව බිංදුවක්. මෙතන තියෙන්නේ ඒව එකක්. 8යි. මෙතන තියෙනවා 64 ඒවා දෙකක්. 128යි. මෙතන තියෙනවා 512 ඒවා තුනක්. කීයද? 6යි. 3 ඒවා දෙකක් 6යි. 3යි. 15යි. 1536ක්. දැන් මේ ටික එකතු කරන්න. එතකොට ඔයාට 10 පාදෙන් මේ ගාන කීයද කියලා හම්බ වෙනවා. 8යි 8යි 16යි 6යි 22නේ 16යි 22ගෙන් 2 දානවා දෙකක් ඉතුරුයි. 3යි 4යි 5යි 6යි 7යි 5යි 1යි 6යි 1යි 1672. දැන් නම් තේරෙන්න ඕනේ. තේරුණාද? මෙසේජ් එකක් දාන්න. දැන් තේරුණාද? දැන් නම් තේරෙන්න ඕනේ. මීට කියලා දුන්නේ මම. තේරුණාද? තේරුණානේ? හරි. නියමයි. එහෙනම් ඊටු ගණන් ටික හදමු අපිටක් ගාලා.
හදලා ඉවරයිද නියමයිනේ. එහෙනම් අපි ගමු. මේ මලේසියා කියලාත් දාලා තියෙනවා. සුපිරි. කොහොමද ආයෙ බලන්නකෝ. යන්දි කොන්න මම හැදුවා. බලන්න කොහොමද ආවේ කියලා. හරි නේද? මං අඩුපාඩු කොට හරි හදාගන්න තියෙනවා නම් තමයි ඔන්න මේවරේ ඔක්කොම හරි නියමයි සුපිරි. හොඳයි. එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට. ලියන මාතෘකාව 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. මාතෘකාව ලියමු. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. මාතෘකාව දාගමු. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. කවුරු හරි හදාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවද? මෙසේජ් එකක් දාන්න. ඉන්නවනම් හදාගන්න බැරි වෙච්ච අපහසු අමාරු කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. මාතෘකාව ලියන්න අනිත් අය. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. මාතෘකාව ලියමු අනිත් අය. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය. හරි. 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය ළමයි මෙහිමයි වැඩි ඈ. හරි. මේකෙදි සංඛ්‍යා 16ක් තියෙන්න බෑ. නේ? සංඛ්‍යා පාද ගන්න අපි. එහෙමනේ අපි සංඛ්‍යා පද සීන් එක කතා කරන්නේ නේ. හරි. එතකොට දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා 2යි 0.1යි. 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය සංඛ්යා 10යි 0 ඉඳන් 9 වෙනකම්. ඒ පාදයේ සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා 8යි 0 ඉඳන් 7 වෙනකම්. එහෙනම් 16 පාදයේ සංඛ්‍යා තියෙන්න ඕන 5 මේ 16ක් 0 ඉඳන්
15 වෙන. බිඳුවේ ඉඳන් 15 වෙන. ඉතින් ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ ළමයි මෙහෙමයි සිද්ධ තියෙන්නේ. බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන ඉලක්කම් ටිකයි ඊට පස්සේ 15 වෙනකන් යන්න එපා. 10 11 12 13 14 15 වෙනකන් යන්න එපා. ඒකෙදි ළමයි 10 කියන එක A කියලත් 11ට B කියලත් 12ට C කියලත් 13ට D 14ට E 15ට F යනාදී වශයෙන් ABCDEF අකුරු ටික තමයි පාවිච්චි කරන්න. ඉතින් ළමයි 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ තියෙන ඉලක්කම් ටික තමයි බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන ඉලක්කම් 10ත් කැපිටල් වලින් ABCDEF කියන අක්ෂර 10ත්. එහෙනම් බිඳුවේ ඉඳන් 9 දක්වා තියෙන ඉලක්කම් 10යි ABCDEF කුරු 6යි එකට එකතුලා හැදිච්ච සංඛ්‍යා පද්ධතියක් තමයි 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය කියලා කියන්නේ. දැන් ඔයාට 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේ කොහේ හරි තැනක 11 තිබ්බොත් 11 වෙනුවට B. 12 තිබ්බොත් 12 ලියන්නේ නැහැ C. 13 આવොත් 13 ලියන්නේ නැහැ D. එහෙම ගන්න. හරිද? එතකොට මේක තියෙනවා අරක වගේම ඝන කරාමුවක්. මේකෙත් ඒ ඝන කරාමුව අපි ඇඳලා බලමු කොහොමද එන්නේ කියලා. හරි? ආ. ස්ථාන 4ක් විතර වගේ ගමු ඒ ඇති හොඳටම. මෙතන තියෙන්නේ එකේ ඒවා. 16න් 16 වැඩි වෙනවනේ මෙතන තියෙන්නේ එහෙනම් 16 ඒවා. 16 වතාවක් 16 256යි. 256. 256 වතාවක් 16 4096යි. උතන තියෙන්නේ එහෙනම් 4096 ඒවා. එහෙනම් පුතාලා ওই විදිහට තමයි මේ කතාව යන්නේ. එහෙනම් ඔන්න තේරුණාද 16 පාදය? එහෙනම් ඔන්න ඉලක්කම් ටික හරි, ස්ථානීය අගයන් ටික හරි. එහෙනම් අපි පරිවර්තන ටික බලමු. කියන්න මේ විදිහට වාක්‍යයක් කියන්න. බිඳුවේ සිට 9 දක්වා පවතින ඉලක්කම් 10ක් බිඳුවේ සිට 9 දක්වා පවතින ඉලක්කම් 10ක් බිඳුවේ සිට 9 දක්වා පවතින ඉලක්කම් 10ක් ඉලක්කම් 10ක් පස්සේ කැපිටල් වලින් ABCD EF තමයි එතන දාගන්න පොඩ්ඩක් කර මං වගේ ඊතල දාලා A කියන්නේ 10ට B කියන්නේ 11ට C කියන්නේ 12ට මේ ටික දාගන්න නේ බිඳුවේ සිට 9 දක්වා පවතින සංඛ්‍යා 10ක් ABCDEF ඉලක්කම් ABCDEF අක්ෂර 6ක් ABCDEF අක්ෂර 6ක් ABCDEF අක්ෂර 6ක් භාවිතයෙන් ගොඩනැගුණු සංඛ්‍යා පද්ධතියක් භාවිතයෙන් ගොඩනැගුණු සංඛ්‍යා පද්ධතියක් අක්ෂර 6ක් භාවිතයෙන් ගොඩනැගුණු සංඛ්‍යා පද්ධතියක් භාවිතයෙන් ගොඩනැගුණු සංඛ්‍යා පද්ධතියක් 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හැඳින්වේ 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය ලෙස හොඳයි දෙගන්න ඝන කරාමු ගල ඝන කරාමු ඇදගෙන පරිවර්තනයට යමු මෙන්න දෙගමු හරි ගාලා හරි එතකොට මේකේ ඉලක්කම් වගේම කුරුත් තියෙනවා
හරි නේද? හොඳයි. අපි එහෙනම් යනවා මේකේ පරිවර්තනයට පිටාලා ලියන්න මාතෘකාව 10 පාදයේ සංඛ්‍යා 16 පාදයේ සංඛ්‍යා බවට හැරවේ. 10 පාදයේ සංඛ්‍යා 16 පාදයේ සංඛ්‍යා බවට හැරවේ. සමහරක් වෙලාවට මෙතනදී පොඩ්ඩක් ඕගොල්ලෝ හිර වෙයි 16න් බෙදන්න තියෙනවා. 10 පාදයෙන් සංඛ්‍යාව 16ට හරවන්න නම් ඉතින් 10 පාදයෙන් දීලා තියෙන සංඛ්‍යාව බෙදන්න වෙනවා 16න්. හරි. 8 පාදයට හරවද්දි 8න් බෙදුවා. 2 පාදයට හරවද්දි 2න් බෙදුවා. 16 පාදයට හරවද්දි 16න් බෙදන්න වෙනවා. හරි. බෙදමු ඉතින් එහෙනම් නේද? ගණන් වලට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. වැරදුනොත් මහා ලොකු දෙයක් නෙයි. වරදින්න නැති වෙන්න බෙදා ගන්න එක තමයි ඉතින් ඕගොල්ලන්ගේ වැඩේ. මෙන්න ගාන. පළවෙනි ගාන. 50 නේ 5261 වගේ ගමද? 10න් තියෙනවා 16ට හරවන්න තියෙන්නේ. බෙදන්නයි තියෙන්නේ ඉතින් ඈ. 5261 ගත්ත බෙදුවා 16යි. 16න් බෙදමු ඔන්නේ. මාත් එක බෙදමු. හරි. 52ට 16 කීයද? මම ළමයි මේක ගන්නෙ 10යි 6යි කියලා. 16 කියන එක 10යි 6යි කියලා අරගෙන දැන් මට 10යි ගුණිතර එක ගන්න පුළුවන් නේ 6යි ගුණිතර එකක් ගන්න පුළුවන් ඊට පස්සේ එකතු කරලා එහෙම ගන්නෙ මම. ඔයගොල්ලෝ එහෙම අවශ්‍ය නැහැ 16 පාදයෙන් මෙහෙම හදන්න. ඒක මම ගන්නෙ මෙහෙම. 52ට මං හිතන්නේ 3ක් වගේ තියෙන බලමු. 10 ඒවා 3ක් 30යි. 6 ඒවා 3ක් 18යි. ඔව්නේ. 30යි 18යි එනවා 48යි කියලා. එහෙනම් ඔන්න 52ට 16 ඒවා 3යි. 48යි කියලානේ. 49 50යි 51 52 59 තව පහක් ඉතුරුයි. දැන් බලන්න තියෙන්නේ 56ට. හරිද? 56ට 4ක් ඉන්නේ මං හිතන්නේ බලමු 40යි 6 වතාවක් 4 6 12 18යි 24යි. බලමු 40යි 50යි 60යි නෑ 64 කියලානේ ඉන්නේ අපි බලන්නේ නම් 56ටනේ 56ටක් තියෙන්නේ 3යි 48යි කීයක් දුරද බලමු 48යි 48යි 48 49 50 51 52 53 54 55 56 8 ඉතුරු වෙන්නේ දැන් බලන්න තියෙන 81කට 81කට නම් එනවා ළමයි 16 5ක් 16 5ක් 80යි 80යි ඉතුරුයි එකක් එතකොට දැන් නම් ලේසි 33ට 16 2යි 16 වතාවක් දෙක 32යිනේ එකක් ඉතුරුයි 15ට 16 ඒවා නැත 15ට 16 ඒවා නැහැ 15ට දැන් 15 වෙනින්නේ 15ට 16 ඒවා නැහැ බිඳුවයි ඉතුරුයි කීයද 15ක් ඉතුරුයි 15ක් අන්න කතාව ඉතුරුයි 15ක් නේ 15ට 16 ඒවා නැහැ 15ට 16 ඒවා බිඳුවයි ඉතුරු වෙනවා 15ම 15 කියලා ඉලක්කමක් නැහැ දාන්න ඕනේ මොකද්ද f 15 නෙමෙයි f 16න් බෙදන්න 20ට 16 ඒවා 1යි ඉතුරුයි 4ක් දැන් අපි උත්තරය ලියමු 1යි 4යි f එක තමා උත්තරේ 16 පාදේ 1යි 4යි f එක 16 පාදයෙන් උත්තරේ හරිද තව ගානක් හදමුද තව ගානක් හදන්න වෙයිද හරිද 16න් බෙදාගත්තා නම් හරි ඉතින් ඒක අවුලක් නෑ ඕක බෙදා ගන්න තමයි තියෙන්නේ හරිද තව ගානක් හදන්න වෙයිද කියන්න බලන්න කොහොමද තව ගානක් හදන්න වෙයිද මෙසේජ් එකක් දාන්න තව ගානක් හදන්න වෙයිද තේරුණාද දැන් හරිද සර් ඇයි ඒ F දැම්මේ F දැම්මේ ඇයි දැන් ඉතින් කියලා දුන්නේ මෙතන ඉතුරු වෙන්නේ 15ක් 15 කියලා ලක්මක් නෑනේ මෙතන ඉතුරු වෙන්නේ 15ක් 15ට 16 ඒව නෑ බිඳුවයි ඒක 15ට 16 ඒව නෑ බිඳුවයි ඉතුරු වෙනවා 15ම 15 වෙනුවට තමයි F දැම්මේ 15 කියලා ලියන්න බෑ 15 කියලා ඉලක්කමක් නෑ 15 කියන එකට අපි F තමයි පාවිච්චි කරන්නේ 16 පාදයේදී ඒකයි එතන F ලිව්වේ හරි ඒක එතන F ලිව්වේ හරි සර් ඉංග්‍රීසි අකුරු වල ඉලක්කම් ටික ලියන්නකෝ කියලා දාලා තිනවා එයි දැන් මම ලියාගන්න කිව්වේ ඔයගලන්ට ලියාගත්තේ නැද්ද මම ලියාගන්න කිව්වේ ඒක අතන ලියාගන්න අර වාක්‍ය මං හිතලා ගහලා ලියාගන්න කිව්වේ ලියාගන්න ඒ ටික දැන් ලියාගත්තේ නැත්තම් අර වාක්‍ය මම කිව්වේ A B C D E F අක්ෂර 6ක් කියලා එතන ලියාගන්න කිව්වා මම මේක ලියාගන්න ඕන ලියාගත්තේ නැත්තම් අග්ගාලා එතන වාක්‍ය දාගන්න ලියාගත්තේ නැත්තම් හරි ලියාගන්න කිව්වා මම ඒක එතන හරි එහෙනම් ගණන් ටිකක් දෙන්නද මම ඔයගලන්ට හදන්න තව ගානක් හදලා පෙන්නන්න ඕනේ නැහැ නේ දෙන්නද ගණන් ටිකක් හදන්න අද මොන ගණන් ටිකක් තියෙනවා මම ගානක් ආයෙ එකක් හදලා පෙන්නන්න ඕන නම් කියන්නේ
මං ගානක් හදලා පෙන්නන්න ඕන නම් කියන්න ඒ තනියෙන් හදන්න දැන් මේ පුළුවන්නේ අර වගේ එකක් ආවොත් මේ ඉංග්‍රීසි අකුරක් දාන එකක් ආවොත් ඒකට ඉංග්‍රීසි අකුර දාගන්න ඒ කියන්නේ 10 B කියන්නේ 11 ඒ අනාදී වශයෙන් තියෙන්නේ වෙන හරිද ළමයි? තාම ඉවරද? අත උස්සන් ඉන්නේ කියන්නකෝ ප්‍රශ්නයක්ද? වෙරළා මෙසේජ් එකක් දාන්න ඉවරිච්ච ගමන්ම මෙසේජ් එකක් දාන්න. ගණන් ටික ඉවරිච්ච ගමන්ම මෙසේජ් එකක් දාන්න හැමෝම. හරි නේද? එහෙනම් බලමු අපි. රයිට්. මම හිතුවා ඔයගොල්ලෝ ගණන් ටික හදද්දි පැත් කරලා ඉන්නවා මොකද නැත්නම් අර කැල්කියුලේෂන්ස් නේ වරදිනවා හිතින්නේ හදන්නේ ගණන්. ඒ නිසා හරි. පැත් කරලා පාඩුවේ ඉඳන් ඉන්නේ.
100කට බලන්න ඕනේ. 6යි. 10 6යි. 55ට 3යිනේ. 16 103. 103ට එන්නේ. 6 7ක් විතර. මෙහෙම දාවේ මට නිකන් වැරදුනාද මන් දන්නේ නැහැ බෙදාගෙන යද්දි 1.7යි 7යි 16න් පොඩ්ඩක් කියන්න කොහොමද ආවේ? හරි. ඕකද කොහොමද ආවේ බලන්න. 1.7යි කොහොමද ආවේ බලන්න. සර් කීයටද ඉවර වෙන්නේ කියලා දාලා තියෙනවා. 7 9 තමයි ඉතින් ක්ලාස් එක තියෙන්නේ. ඉතින් 9ට කලින් ඉවර කරන්නම් මම. ඔව්නේ. හරි. නියමයි. සිකුරි. 51 3යිනේ. 8යි 32යිනේ 2යි. බිංදුව. ඒක නම් ලේසි නේ 200යි කියලා ඉන්නේ 16 පාර. 1000 ආසෙන් බෙදමු 6යි 96යි. තරක් විතර 40ට 2යි. 32යි 8ක් විතරයි. නයිනේ. නයි. 38යි 58යි 59 60 61 14ක් ඉතුරුයිනේ. 3යි 8ද මේකට? 3යි 8ද 16 පාදේ. දෙක මගේ. 89යි 9ක් ඉතුරුයි. 96ට එනවා 6යි කියලා. ඉතුරු බිංදුවක්. අස්සරනේ 3යි 48යි 350. 380යි කියලා දෙන්නේ. 16 පාදේ 380යි. හරිද ගණන් ටික කොහොමද දෙන්නේ? හරිද? කොහොමද දෙන්නේ ගණන් ටික? එහෙනම් දැන් ඉතින් මේකේ අනිත් පැත්තට යමු නේද? අනිත් පැත්ත රිවර්ස් එක ගහමු එහෙනම් දැන් අපි ලියන්න 16 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. රිවර්ස් එක ගහමු රිවර්ස් එක අනිත් පැත්ත ආරවමු. 16 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. 16 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. ආසයේ පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. කොහොම හරි නියමයි සුපිරි. හරි 16 පාදයේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යා බවට හැරවීම. ඔක්කොම හරියන්න ඕන අනිවාර්යෙන්ම. හරි. ඔයගොල්ලෝ වාරි භාග වලදී දැන් ඊළඟට එන වාරි භාගය මම පුළුවන් තරම් උදව් කරන්නම්. ඔක පළවෙනි වාරේ ඔයගොල්ලන්ට ඉගෙනුවේ නැහැනේ. හරි. මේ කොහොම හරි ලොකු ලකුණකට යන්න මම කියන්නේ ලොකු ලකුණකට කියන්නේ සාමාන්‍ය ලකුණු 88 89 90 94 96 ඔය වගේ ලකුණු යන්න ඕන ළමයි. හරි. එතකොට තමයි ඔයාලට මේ සබ්ජෙක්ට් එක සෙට් වෙන්නේ. ආතල් එක ගන්න පුළුවන් එතකොට මේ විෂය. හරි. ලොකු ලකුණකට යන්න හැමතිස්සෙම මේවා කරගන්න ලකුණු 50 ගණන් 60 ගණන් ඒව නම් ඊයේ ඒව හරියන්නේ නැහැ මොකද? හැමතිස්සෙම ලොකු ලකුණකට යන්න try එකක් දෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් අනිත් පැත්ත හරවන්න තියෙන්නේ ඔන්න A B E. ඔන්න 16න් තියෙනවා 10ට හරවන්න ඕන. අදාළ ස්ථානීයයෙන් ಗುಣ කරගත්තා නම් හරි. හරි. හදමු එහෙනම් ඔන්න. E කියන්නේ කීයක්ද ළමයි? මෙතන තියෙන එක ස්ථානය නේ. එක ස්ථානය කීයක්ද? 14ක් නේ. 14ක්. එකේව 14ක්. කීයද? 14ක්. මෙතන තියෙන්නේ 16 ඒවනේ. 16 ඒවා. B කියන්නේ 11ක්. 176යි. 16 11ක් 176යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ 256 ඒවා. ඒ කියන්නේ කොච්චරක්ද 10ක්. එහෙනම්
2560යි. එකතු කරමු මේ ටික දැන් අපි. 6 4යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි. 7යි 6යි 13යි 14යි 15න් 5 දානවා ආයෙ එකක් ඉතුරුයි. 7යි 2යි 2750යි. තේරුණාද කොල්ලෝ? තේරුණාද ළමයි? හරිද? 2750යි. හදමුද ගණන් දෙකක් එහෙනම්. දාල ස්ථානීය අගයන්ගෙන් ගුණ කරගන්න තියෙන්නේ. අර එකම රටාව තියෙන්නේ. හදමුද ගණන් දෙකක්? හ්ම්. හදමුද? හදමුද ගණන් ටිකක්? තේරුණාද වැඩේ? තේරුණාද මෙසේජ් එකක් දාන්නකෝ. තේරුණාද වැඩේ? හදමුද ගණන් ටිකක්? තේරුණාද? නියමයි හදමු. ආයෙත් එකක් හදමු 10 දෙනවා හදමු. මේ තියෙන්නේ කීයේවද? එකේ ඒවා 3ක්. කීයද? 3. අර කලින් විදිහම තමයි. ඉතින් මොකුත් වෙනස අර බලය විතරයි වෙනස් වෙන්නේ. මෙතන තියෙන්නේ 16 ඒවා 10ක්. 160යි. 163යි එනවා. 163යි. පාදේ 10යි. මේ අර මේ බලය විතරයි වෙනස් වෙන්නේ කොල්ලෝ හැමතිස්සෙම. හරිද? බලය විතරයි. 8 පාදේදී ආවේ 1 8 64 කියලානේ මේක 1 16 256 එහෙම යන්නේ. හරි. බලය විතරයි වෙනස් වෙන්නේ. මේ තර්කය ඔලුවට දාගන්න හැමතිස්සෙම. හරිද? ඒ තියෙන ලොජික් එක ඔලුවට දාගන්න. හරි නේද? දැන් පුළුවන් නේද හදන්න ගණන් ටික?
හරිනේ? ඉවරයි නේද? අදම තියෙනවා බලමුද එහෙනම්? හොඳයි. මට ඕගොල්ලෝ කියන්නකෝ ඉතින් මේවට ආපු උත්තර ටික. උත්තර ටික කියන්නකෝ මට ඕගොල්ලෝ. මම උත්තර ටික විතරක් දාන්නද? එකේව 14ක්. 14යි. තාස් ඒව දෙකක් 32යි. ඕගොල්ලෝ දාන්න උත්තරේ මට. 256 ඒව 6ක්. කියන්නකෝ උත්තරේ කීයද දෙන්නේ මේකට? 6න් 6 දානවා 3ක් විතරයි. 30යි 3යි 33න් 3 දානවා 3ක් විතරයි ආය. 10 15යි. 12න් 2 දානවා එකක් විතරයි. 8යි 5යි 1යි 1582ද? හරිද බලන්න. ඒව 15ක් 15යි 16 ඒව 5ක් 8යි 256 ඒව 3ක් යි 8යි 5යි 13යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 9 10යි 10යි 16න් 6 දාන එකක් ඉතුරුයි 1යි 7යි 763යි නේද අන්තිම ගාන මේ කියන්නේ 11ක් නේ 256 11ක් එහෙම ලියලා කමු නේද ඒක ලේසියි නේ 6යි එකක් විතරයි 2816යි 6යි 7යි 8යි 9යි 1යි 4යි 2849යි හරිද බලන්න ගණන් ටික මගේ වැරදි වුණා හරි තියනවාද හරි සර් 4 වෙනි එකේ එන්නේ 863 7 1 8යි ඔව් හරි 7 1 8යි මං 7ම දාලා 863 හරි ඒතර අනිත් ඒවා ටික හරි නේද පාද ටික ඔක්කොම දාලා තිනවා ඔයගොල්ලෝ බලන්න පාදේ එහෙම මිස් වුණොත් එහෙම ගානට ලකුණු හම්බ වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට හරි නේද එහෙනම් හරි අන්න එහෙනම් වැඩ ටික කරගෙන ගියා ළමයි හරිද මේ අදට මේ ඇති ලබන සති තව සති දෙකකින් මේ පාඩම ඉවර කරනවා අපි ලොජික් ගේට් පාඩමට යනවා ලොජික් ගේට් පාඩමට දවස් දෙකක් විතර වගේ යන ලොජික් ගේට් පාඩම දවස් දෙකකින් විතර ඉවර කරන්න පුළුවන් තියරි ටික තව එක දවසකින් දවසක් කරගෙන ගණන් ටික හදනවා වැඩ ටික ලස්සනට කරලා දෙන්නම් ඉවර කරලා දෙන්නම් ඉතින් මට කරන පුංචි උදව්වක් විදිහට ඕගොල්ලෝ මං ගැන පුටි දැනුවත් කිරීමක් කරන්න මේ IT ක්ලාස් එකක් තියෙනවා දවසක් ඇවිල්ලා බලන්න කියන්නේ ලින්ක් එක දාන්න මම දැන් මේක රෙකෝඩින් එක ඕගොල්ලන්ට දාන්නම් මේ රෙකෝඩින් එක පොඩ්ඩක් ස්ටේටස් එකක් දාලා දෙන්න මට හරි මං ඕගොල්ලන්ගෙන් ඉල්ලන එකම උදව්ව තමයි ඒක මොකද මේ වෙලාවේ උදව්වක් ගන්න ඉන්නේ ඕගොල්ලෝ තමයි ඉතින් ඕගොල්ලන්ට මම ඒකට කරන උපකාරයක් විදියට පහසුවෙන් ලේසියෙන් විෂය නිර්දේශයේ සියලුම කරුණු අවබෝධ කරවන්නම් හරිද විභාගයට සූදානම් කරවන්නම් අනිවාර්යෙන් O level වලට ඒක ගන්න ඕගොල්ලන්ට අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දෙන්නම් ප්‍රැක්ටිස් කරවන්නම් ඕගොල්ලන්ව ඒකක් ගන්න. ඒ මට කරන උදව්ව වෙනුවෙන්. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ආයෙ ලබන සතියේ හම්බ වෙමු. පළවෙනි දෙවෙනි පාඩම් වල රෙකෝඩින් ටිකක් මම ඔයගලන්ට දෙන්නම් අනිවාර්යෙන්ම. එතකොට ඊළඟ කතාව පොඩි පොතක් තියෙනවා ළමයි ප්‍රශ්න පොතක්. ඒක ගන්න ඕනේ. ඒ පිළිබඳ සම්පූර්ණ විස්තරත් මම ඔයගලන්ට ගෲප් එකේ දාන්නම්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ලබන සතියේ හම්බ වෙමු. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගුඩ් බයි. ලබන සතියේ අපි හම්බ වෙමු. මේ පාඩමේ ලේසිම පරිවර්තන ටික තියෙන ලබන සතියේ. ලේසිම කොටස් ටිකක් ලබන සතියේ තියෙන්නේ. ඒ සතියේ ඒ ටික ඉවර කරගමු. එතකොට මේ පාඩමේ 90ක් විතර ලබන සතියෙන් ඉවරයි. ඊළඟ සතියේ ඊටු ටිකක් කරලා ලොජික් ගේට් පාඩමට යන්න try එකක් දාමු. එහෙනම් ගිහින් එන්න. good night හැමෝටම. හරි. පොත දෙන්නේ ළමයි ක්ලාස් ෆීස් එකට තමයි හම්බෙන්නේ. පොත සම්පූර්ණයෙන්ම ගෙදෙට්ට මෙවන ඔක්කොම එහෙම මාසෙන් මාසෙට ක්ලාස් ෆීස් එකට තමයි මේ පොත් ටික arrange වෙන්නේ. මම group එකට දාන්නම් ඒ විස්තර ටික. හරි. group එකට දාන්න. එහෙනම් good night හැමෝටම.